බයිබලයේ තියෙනවා යුක්තිය උදෙසා පීඩා විඳින්න වූ භාග්‍යවන්තයෝය ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය කියලා. මම හිතන්නේ යුක්තිය ස්වර්ගයට වැටිය වටිනවා. එතකොට මම ඔබ කියන්නේ මේ පොඩි උන්ගේ රැඟිලි මම බලන් ඉන්න ඕන කියලාද? පුතා උන් තාම ඇට කිච්චෝ. උන් එක්ක පැටලෙන්න ගියොත් වෙන්නේ උන් තවත් උඩ යන එක. අපිට තියෙන්නේ හිමින් සැරේ යාපුවෙන් උල්ලංඝ කරගන්න එක. මම මේ පැලෑන් වලට වැඩ කරලා මම මෙතෙන්ට ආපේක ඇත්ත. ඒ වුණාට මම මේ මයිකල් මහත්තයත් ළඟ ඉන්නේ. ඔය කම්බලං කරගන්න කියන එක මට තේරෙන්නේ නැහැ බා. ගැහුවොත් කබ්බෝ වීරෝ වෙනවා. ලං කරගත්තොත් උඹ ගෝලයෝ. ඔන්නකෝ කරපන්. මාසේ හම්බ කරන්නේ අපිට පම්පම් ගෙවන්න නෙමෙයි යකෝ. තපස්සතයක් දෙන්නේ කොපාරේ උඩ. තොපේකන්ද මම පැත්ත පලා දෙන්න එපා. උඹලා හම්බ කරන දුට්ටු දෙකෙන් ඥානක කොට කඩ පත්තිලට ලස් වෙන්න එපා. එකේ කාරේ කම්පා ගෙල්ලුවා මට කියපන්. ඥානෙට ගිහින් කියපන් නඩුකාර ආම්දුරු නඩු අහන්න පටන් ගත්තයි කියලා. කවුද මේ මන්න ගෙනාවේ? මට කෙලිය නේද තරුණ කැල? මයිකල් මහත්තයා මොකෝ මේ හදිසිය මේ පැත්තේ? යකෝ මගුලකට ආපුවම මම කතා කරන එක මොන දහදුරා වැඩක්ද? අනිත් එක මේ මගේ ආසනේ. මගුලකට අවමගුලකට එන්න මං බෙන් අවසර ගන්න ඕනද?